Welcome back to the SLC one. ඉතින් මම අද ඉදුවා අපේ නෑවේ ඩෙක් එකේ පොඩි රවුමක් දාලා අපේ ඩෙක් එක කොහමද කියලා පෙන්නන්න. ඉතින් අපි දැන් ඉන්නේ චයිනා ඇන්කරේජ් එකේ නිම්බෝල. ඉතින් අපි අද බලමු අපේ නෑවේ ඩෙක් එක කොයි වගේද මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ මම දැන් ඉන්නේ අපේ නෑවේ ස්ටාර්බෝඩ් සයිඩ් එකේ. ඉතින් ස්ටාර්බෝඩ් සයිඩ් එකේ දැන් අපි පේන්ටිං ඉවර කරලා තියෙන්නේ. තව මේ බිම තියෙනවා අපිට පේන්ට් කරන්න. දැන් අපි මේ ඔක්කොම කලින් මලකඩ වැඳිලා ගොඩක් ජරා වෙලා තිබ්බේ. ඉතින් දැන් අපි ඔක්කොම මලකඩ කඩලා රත්ලයින් කරලා පේන්ටිං කරලා තියෙන්නේ. අපි දැන් මේ චයිනා ඇන්කරේජ් එකේ ඉන්නේ. වටේම කන්ටේනර් ෂිප් තමයි ගොඩක් තියෙන්නේ. නිම්බෝල්ට යන්න ගොඩක් බලාගෙන දැන් ඔය ඉන්නේ. ඉතින් අපි නිම්බෝ ෂංහායි දෙකම යන්න හිටියේ. ඉතින් නිම්බෝල අපිට පෝට් ෂෙඩියුල් එකක් තාම ආවිලා නැති නිසා අපි අද උදේ 10ට ඇන්කර් එක ඩ්‍රොප් කරා. ඩ්‍රොප් කරලා අපි දැන් ඇන්කරේජ් එකේ ඉන්නේ. ඉතින් අපි බලමු ඩෙක් එකේ මොනවද තියෙන්නේ කියලා. අපේ කාගෝ හෝල්ඩ් 5ක් තියෙනවා. ඉතින් මම දැන් ඉන්නේ මේ කාගෝ හෝල්ඩ් 5 එක ළඟ මේ තියෙන්නේ. ඔය විදිහට තමයි කාගෝ හෝල්ඩ් තියෙන්නේ. ඉතින් මේ අඩි 40 කන්ටේනර්ස් එකක් ඇතුළේ ලෝඩ් කරන්න පුළුවන් විදිහට තමයි මේක දීලා තියෙන්නේ. එතකොට අපේ මෙතන තියෙනවා අපේ නම්බර් 2 F4 ටැංක් එක, ෆුවල් ඔයිල් ටැංක් එක ස්ටාර්බෝඩ් සයිඩ් එකේ. ඉතින් ගොඩක් දවස්වල මේ හවසට එනවා. ඉතින් මෙතන තියෙනවා අපේ මේ ගෑන්වේ ලැඩර් එක අපේ මෙතන තියෙනවා. ඉතින් මේක අපිට අපි පෝට් එකට වර්ත් කරාම අපි මේක මේ ලෑෂින් රිලීස් කරලා මේක අපි ගියරකට දානවා මේ අපේ ඩිසෙම්බර් සහ එම්බාගේෂන් වැඩවලට. ඉතින් මෙතන එකෙන් අපි රොටේට් කරලා ලැඩර් එක අපි එකමඩේෂන් ලැඩර් එක අපි ලොන්ච් කරනවා මේ පියර් එකට. ඉතින් මෙතන තියෙනවා අපේ ලයිෆ් රින් එකක්, ලයිෆ් බෝයි විත් ලයිෆ් මේක ලයින් එකක් එක්ක අපි තියෙන අපේ ලයින් එක. එතකොට මෙතන මේකත් එක්කම අපේ තියෙන්නේ අපේ කාගෝ හෝල්ඩ් නම්බර් 4B එක 4A එකකුත් තියෙනවා. ඉතින් මේ වගේ තියෙන අපේ සාමාන්‍ය ලයිට් බොක්ස් තියෙන. ඉතින් ඒ වගේමයි මෙතන තියෙන අපේ වෝටර් බලාස්ට් ටැංක්, බලාස්ටිං වලට උදව් වෙන වෝටර් බලාස්ට් ටැංක් 6 එක මෙතන තියෙනවා අපේ ස්ටාර්බෝඩ් සයිඩ් එකේ. ඉතින් මේ මෙතනින් තමයි අපි එන්න පුළුවන්. ලැඩර් එක ඇවිල්ලා මෙතන ඇතුලේ තියෙනවා අපේ රිමෝට් එක. ලැඩර් එක ඔපරේට් කරන්න පුළුවන් එක මෙතන තියෙනවා. ඒ වගේම මේ මෙතන අපි සිකියුර් කරලා තියෙනවා ලෑෂින් දාලා මේ අපේ ලැඩර් එක. මොකද අපි ඊයේදී මෙතන පොඩ්ඩක් රෆ් සී එකක් තිබ්බා. සාමාන්‍යයෙන් රැල්ල මීටර 3.5ක් වගේ ආවුඩට. ඉතින් ඒ නිසා ඔක්කොම පූසාන් වලින් ඩිපාච් වෙද්දී මේ ඔක්කොම ලෑෂින් කරනවා. එතකොට මේ තියෙන අපේ හීලින්ග්ස් ටැංක් වල නම්බර් 5 හීලින්ග් ටැංක් එක. එතන තියෙනවා අපේ DB ටැංක් එක. හීලින්ග් ටැංක් එකේ සවුන්ඩින් ගන්න ප්ලේස් තමයි මෙතන තියෙන්නේ. ඉතින් අපේ AB ලා මේ සවුන්ඩින් ගන්නවා. ඒ සවුන්ඩින් ගන්න මේ ප්ලේස් උදව් වෙනවා. ලස්සනයි මේ හවසට ඉර බැහැගෙන යද්දි නැවේ ඉඳලා බලද්දි. එතකොට අපේ මෙතන තියෙනවා මේ පයිලට් එන්ට්‍රන්ස් එක, පයිලට් ලැඩර් එක අපි දෙන්නේ මෙතනින්. ඉතින් දැන් පයිලට් ලැඩර් එකත් අපි මේ උඩට දාලා සිකියුර් කරලා තියෙන්නේ. මොකද මෙතන මේ අපේ බ්‍රැල්ල ගොඩක් එනවනේ. ඉතින් මෙහෙට ඔක්කොම ගහනවා. ඒ නිසා පයිලට් ලැඩර් එක එතන අපි දීලා තියෙන්නේ. මෙතන බෝඩින් රික්වයර්මන්ට් අරේන්ජ්මන්ට් එක මෙතන දාලා තියෙනවා. ඊට පස්සේ රංගු ඉස්සල්ලා අතන මම පෙන්නේ 4B එකනේ. ඉතින් මෙතන තියෙනවා 4A එක හැච් කවර්, හැච් නම්බර් එක. අපි මෙතනක් තියෙනවා මේ පයිලට් ඔන් බෝඩ් වෙන තැනම මේ ලයිෆ් බෝයි එක, ලයිෆ් බෝයි විත් ලයිට් එකක් එක්ක තියෙන. ඉතින් මේක මේ එතනම තියෙනවා අපේ ලයිට් එකක් තියෙනවා අපේ පයිලට් ඔන් බෝඩ් එකේ. මොකද රෑට පයිලට් ඔන් බෝඩ් වෙනවනේ. ඒ වගේම තමයි ඩෙක් එකේ මේ හැමතැනම තියෙනවා මේ ෆයර් හෝසස් සෙට් කරලා අපේ ෆයර් එකදී
ඉතින් මේ ෆයර් හෝස් එකක් ඇතුළේ බොක්ස් එකක් ඇතුළේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මෙව්වා ඉතින් PSC ආවම ඔක්කොම චෙක් කරනවා. ඉතින් මේ විද්‍ය අපි ඔක්කොම හැටි කරලා තියෙන්නේ. මේ විදිහට තියන්න ඕනේ ඔක්කොම. ඔය විදිහට තමයි ඉතින් මේ අපේ නවී ස්ටාර්බඩ් සයිඩ් එක දැන් තියෙන්නේ. ඉතින් මේක ලස්සනයි. ඉතින් පෝට් සයිඩ් එක බැලුවහම තේරෙයි මේ කලින් ඒ වගේම තමයි මේ පැත්තත් තිබ්බේ. අපේ පෝට් සයිඩ් ඉවර නැහැ නේ. ඉතින් මම දැන් ඉන්නේ මේ අපේ H3B එක 3A කුත් තියෙනවා. ඉතින් මෙතන තියෙනවා අපේ මේ ටර්න් බකල්ස් දාන්න මෙව අපි ගන්න. මේ වගේ තමයි අපි ක්ලෑෂින් සෙට් කරන්නේ. එතකොට මෙතන තියෙන අර මම කලින් පෙන්නවා වගේ මේ DB ටැංක් එකයි වෝටර් බලාස් ටැංක් සවුන්ඩින් ගන්න ප්ලේස් එක. ඉතින් මේ ඈත හැමතැනම දැන් නැව් නවත්තලා තියෙන්නේ. අද අපි ඉද්දි ගොඩක්ම තියෙන්නේ කන්ටේනර්ස් නැව් තමයි. ඉතින් මේ හරිය ගොඩක් තියෙන්නේ. අර ඈත වෙන්නේ මේ කොස්කෝ ෂිපින් එකේ නැව. මෙතනක් තියෙනවා කොස්කෝ ෂිපින්මයි. ඉතින් ඇන්කර් ඒරියා එක තමයි මේ තියෙන්නේ. ඉතින් අපි බොහෝ දුරට හෙටත් ඇන්කරේජ් ඉදි. අනිද්දා වගේ අපි බොහෝ දුරට නිම්බොයයි. ඉතින් අපේ මෙතනත් තියෙනවා මේ පයිලට් ලැඩර් එකක්. අපි මේක නම් යූස් කරන්නේ නැහැ. මොකද මේක 9 මීටර තියෙන්නේ. මොකද අපේ මෙතන අපේ ෆ්‍රී එක ඉතින් අපේ 9 මීටර්ස් නෑ. ගොඩක් දුරට 4 මීටර්ස් ඒ වගේ තමයි තියෙන්නේ. ඒ නිසා අපි 6 මීටර් පයිලට් ලැඩර් එකක් තමයි පාවිච්චි කරන්නේ මේ පයිලට් ඔන් බෝඩ් එකදී. ඉතින් දැන් මේ විදිහට තිබ්බට කලින් මේවත් ඔක්කොම මේ මලකඩ වැඳිලා ගොඩක් දුරට පිරිසිදු වෙලා තිබ්බින් දැන් දවස් ගානක් අපි ඔට්ටු වුණා මේ බෝසන් ඉතින් මං 8-12 බෝසන් එක්ක වැඩ. ඉතින් ඒ නිසා ගොඩක් ඔට්ටු වුණා. මේවා පේන්ටිං වලට චිපින් තමයි ගොඩක්ම අමාරු. ඉතින් දැන් මේ මාකින්ස් කොහොම කපලා අලුතෙන් මේ මාකින්ස් එහෙම ඔක්කොම ගහන්න ඕනේ. මේ තියෙන අපි day 2 කාගෝ නම්බර් 1 එක තමයි මෙතන තියෙන්නේ. ඔන් ඩෙක් එක කන්ටේනර්ස් ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ෆ්ලෑෂින් කරලා තියෙන්නේ ඔක්කොම. එතනක් තියෙනවා මම අර ඉස්සෙල්ලා පෙන්නවා වගේ මේ ෆයර් හෝස් එක. එතන තියෙනවා අපේ වොයිඩ් ස්පේස් එකක් තියෙනවා. එතකොට මෙතන තමයි අපේ වෝටර් බලාස් ෆස්ට් එක තියෙන ස්ටාර්බඩ් සයිඩ් එකේ බිල්ජ් එකක් තියෙනවා. මෙතන බිල්ජ් 1 එක සවුන්ඩින් ගන්න අපිට. ඉතින් ඔය විදිහට තමයි කන්ටේනර් ෂිප්ස් ගොඩක් තියෙන්නේ. ඉතින් අපේ නම් මීටර 150ක් දිගයි. දාව මෙතන විශේෂ දෙයක් තියෙනවා මේ මේකට තමයි අපි රීෆර් කන්ටේනර්ස් එනවා. රීෆර් කන්ටේනර්ස් ආවම මේකේ ප්ලග් එක අරගෙන අපි මේකට කනෙක්ට් කරනවා. ඉතින් රීෆර්ස් වලට කරන්ට් එක ඕනේ. ඉතින් මෙන්න මේ වගේ කන්ඩිෂන් එකක් තමයි අපේ පෝට් සයිඩ් එකේ තිබ්බේ. ඔක්කොම රස්ට් බැඳිලා
ස්ටාබිට් සයිඩ් තිබිනි අපි ඔක්කොම චිපින් කරලා දැන් හදලා තියෙන ඉතින් පේනවනේ මලකඩ වෙන්නලා තියෙන අපි ඩොක්කේ අඩ් එකේ ගින්දලා ආවේ ඉතින් මේ ඩෙක් එක පේන්ටින් මොකුත් කරේ නෑ ඉතින් ඔය ජස් පටන් ගත්ත රසම අපි ගත්තේ තම තියෙනවා අපේ මේ මං අර ඉස්සල්ලාම දාපු වීඩියෝ එකෙත් මේවා මම පෙන්නලා ඇති පේන්ට් රූම් එකේ වහම මේක මේ අපේ CO2 රූම් එක ඉස්සරහා ෆෝක්සල් එකේ තන තමයි අපේ පේන්ට් ස්ටෝ එක එතනින් තමයි අපි ෆෝකාසල් එකට යන්නේ තන තියෙනවා අපේ බෝසන් ස්ටෝ එක බෝසන් ස්ටෝ එක දැන් ගොඩක් අපුරුසිදු වෙලා තියෙන්නේ මේ ෆස්ට් එකේම චිපින් නිසා කොට මෙතන තියෙන අපේ ෆෝවර්ඩ් මෝරින් ෆින්ච් පැනල් එක කැවිල්ලා මෝරින් වින්ච් එක ස්ටාර්බෝඩ් එක වින්ඩ්ලස් එක පෝට් වින්ඩ්ලස් එක ඒක තමයි එතන තියෙන්නේ මම ෆෝකාසල් එකට ගිහින් බලමු තන්නේ බවුට්‍රස්ට් එකේ කවුරු හරි ඉන්නවා මේ තමයි අපේ බෞතරස්ට රූම් එක ඇතුළට යන්න ඕනේ ඉතින් පල්ලෙහාම තියෙන්නේ එතන තියෙන අපේ ෆෝක්සල් රෝප් ස්ටෝ එක මේ තමයි අපේ ෆෝකාසල් එක මං අර ඉස්සෙල්ලා මම කිව්ව වින්ඩ්ලස් ස්ටාර්බෝඩ් සයිඩ් එක වගේම මේ පැත්තෙන් තියෙනවා අපේ පෝට් වින්ඩෝස් එක මේ තියෙන්නේ රේඩියත් එක්ක දෙන්නේ නැහැ ඉතින් අපි දැන් දාලා තියෙන්නේ ස්ටාර්බෝඩ් සයිඩ් නෙමෙයි පෝට් සයිඩ් ඇංකර් එක අපි දාලා තියෙන්නේ ක්ලෑෂින් කරලා තියෙන්නේ ඉන්නේ අපි මෙන්න මේක උදව් කරගන්න අපේ කොරින්ග්ස් වලට අපේ රෝප් එකෙන් තමයි අපි සෙන්ඩ් කරන්නේ හෙඩ් රෝප්ස් දෙන්නේ අපි උතනින් ඉතින් උඩට වැළුවොත් නෝනා ෆෝක්සල් එක ඉස්සරහින් පේන්නේ නැත ඉස්සරහින් නම් නැව ගොඩක් නෑ පේන්නේ අර ඈත තියෙනවා ඉතින් ඔන්න අපි ෆෝක්සල් එක දෙන්නේ ඒකෙත් අපි ඊළඟට චිපින් පේන්ටින් පටන් ගනී බොහෝ දුරට ඉතින් ඔය විදිහට තමයි ෆෝක්සල් එක තියෙන්නේ ඉතින් ෆෝක්සල් එකේ වැදගත් දේ තමයි මෝරින් වලට උදව් කරගන්න මෝරින් කරන්න අපි මෙතන ඉතින් මෝරින් වෙලාවට වීඩියෝ එකක් ගන්නම් කියලා ඉන්නවා ගන්න විදියක් නෑ මොකද ගොඩක් බිසි ඉතින් මෝරින් වින්ච් යන වීඩියෝ එකක් දාන්න කොහොමද කියලා අලුත ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි මොකද මෝරින් එකක් කොහොමද කරන්නේ මේ වින්ඩ්ලස් එක ඩ්‍රම් එක කොහොමද අපි හැන්ඩල් කරන්නේ කියලා පොඩ්ඩක් දැනගෙන ඉන්න තරමට හොඳයි ෆස්ට් ටයිම් වෙන කෙනෙක්ට මොකද මම ෆස්ට් ටයිම් ඉතින් ඇවිල්ලා ගොඩක් මෝරින් 6ක් 7ක් විතර කරලා මටත් ඒක සෙට් උනේ මොනවද දන්නේ නැතු වෙන්නේ වින්ඩ්ලස් එකේ කොහොමද රන්වත් දාන්නේ බ්‍රේක් කරන්නේ කොහොමද මේ දේවල් පොඩ්ඩක් හරි දැනගෙන එනකොට හොඳයි ඉතින් මේ තමයි වින්ඩ්ලස් එක මේ වගේ රෝප් තමයි අපි පාසින් කරන්නේ පේනවනේ සයිස් එක ඉතින් අපි බ්‍රේක් එක මේකෙන් තමයි බ්‍රේක් කරන්නේ මම ඒක ගැන වෙනම එකක් දාන්නම් මේ වින්ඩ්ලස් එක ගැන කොහොමද කියලා ඒකට අපි මෙතන තියෙනවා ඇංකර් වොෂ් එක එකෙන් අපි ඇංකර් එක කීවින් කරද්දි ඇංකර් එක අපි මොකද වොෂ් කරලා ගන්න මොකද මඩ මෙදලා නෙන්නේ ඉතින් මෙතන තියෙනවා තව දෙයක් මේ අපි ඇංකර් එක දාපුවාම දැන් එහෙම අපි මේක දානවා ඉතින් මේ එක සිකියුර් කරලා තියෙන්නේ තියෙන අපේ ඇංකර් එක ලොකර් එක තමයි උතන පල්ලෙහෙන් තියෙන්නේ මේකෙන් තමයි ඇංකර් එක එන්නේ
බ්‍රේක් එක ඉතින් ඔය විදිහට තමා තියෙන්නේ මේ ලයිෆ් රින් මෙතනක් තියෙනවා ඔය තියෙන්නේ ලස්සනයි ඉතින් අවසර කැම්ම එකට පේනවට වඩා ලොකු ලස්සන view එකක් අවසර තියෙනවා නැවේ ඉඳලා බලද්දී මේ තමයි අපේ මේ පෝට් සයිඩ් ලයිට් එක මේක රතු පාට ලයිට් එකක් තියෙන නැවිගේෂන් දන්නවා ඉතින් අපි නැවේදී වම් පැත්තට කියන්නේ පෝට් සයිඩ් කියලා ඉතින් දකුණු පැත්තට කියන්නේ අපි ස්ටාර්බෝඩ් සයිඩ් කියලා මේ තියෙන්නේ අපි පෝට් සයිඩ් ලයිට් එක මේක රතු පාට ලයිට් එකක් ස්ටාර්බෝඩ් සයිඩ් ලයිට් එක කොළ පාටයි ඉතින් සමහර වෙලාවට මේක වැඩ නැති වෙනවා එහෙල් ඉතින් උදේට බෝසනොයි මායි ඔය බොහෝ දුරට ආය මේක ගලවලා එක බල්බ් එකක් චේන්ජ් කරනවා ඊට වඩා ලොකු මේ වයරින් පිටමුද ප්‍රශ්නයක් තිබ්බොත් ඉතින් තර්ඩ් ඉන්ජිනියර් ඇවිල්ලා බලනවා පිට හදන්න මොකක් හරි පුළුවන් ලයිට් චේන්ජ් කරන්න හරි එතන කවරින් එක මාරු කරන්න ඒ වගේ දේවල් තිබ්බොත් අපි කරනවා උදේට තම් තර්ඩ් ඉන්ජිනියර් තමයි ඇවිල්ලා මේ දේවල් බලන්නේ ඉතින් ඔහොම ගිහින් මේ තියෙන ලෑෂින් සිස්ටම් එක මෙන්න මේ විදිහට තමයි ලෑෂින් කරන්න ටර්න් බකලුයි ලොං බාර් දාලා තියෙන්නේ මේ ලොං බාර් අපි දානවා මේ උඩට මේ ලෑෂින් බාර් එක දාලා තියෙන ලොං බාර් අපි උඩට දානවා මේ ෂොට් බාර් එක දාලා තියෙන්නේ මෙහෙම මේ තමයි ටර්න් බකල් ඔකෙන් තමයි අපි මේ කන්ටේනර් එක මූවමන්ට් එක නවත්තන්නේ ඉතින් ඒ වොයිස් වීඩියෝස් ලයි ලෑෂින් මෑන්ස් ලයි ඇවිල්ලා පෝට් එකේදී මේ දේවල් කරන නිසා අපිට ලොකු ප්‍රශ්නයක් නෑ හැබැයි බෝසනුයි ඕයිසුයි ගොඩක් දුරට ඒක ආවහු චෙක් කරනවා ඉතින් දැන් මේ තියෙනවා වෙල්ඩර් පම්ප් එක මෙතන තියෙනවා අපි මේ ලයිෆ් රාෆ්ට් එක මේ තියෙන්නේ ලයිෆ් රාෆ්ට් එකේ ඩීටේල්ස් මෙතන තියෙනවා ලාස්ට් ඉන්ස්පෙක්ෂන් එක කරලා තියෙන්නේ මාර්තු 22 නෙක්ස්ට් ඉන්ස්පෙක්ෂන් එක තියෙනවා 2025 මාර්තු 21 මේ තියෙන්නේ මලකඩ වැනිලා මෙන්න මේ විදිහට තමයි අපේ ස්ටාර්බෝඩ් සයිඩ් එක තිබ්බේ ඉතින් ඔක්කොම පේන්ටිං චිපින් කොහොම කරලා ඉතින් මේ වගේ පොඩි කෑල්ලක් හොඳටම කරලා ගහන්නත් අපිට දවසක් විතර යනවා ඉතින් සමහර දවස්වල මොකද චිපින් කරන්න අමාරුයි ගොඩක් ලේසි නෑ ඉතින් ඒ දේවල් කරන්න ඕනේ ඉතින් කැඩට් කෙනෙක් විදිහට ආවම බෝසන්ට උදව් කරගෙන ඉන්න ඕනේ ඉතින් උදේ 8:12 බෝසන් එක්ක වැඩ කරනවා අය රෑ 8:12 තර්ඩ් ඔෆිසත් එක්ක ඉගෙන ගන්න යනවා ඉතින් මම අර පින්න පෝට් ලයිට් එක තමයි මේ තියෙන පෝට් සයිඩ් ලයිට් එක ඉතින් මේ පැත්තත් අර වගේම ඉතින් මේ ලොකු ඒ තියෙන දේවල් ඒ විදිහම තියෙනවා ඉතින් මෙතන මේ තව මේ අර පැත්තේ තිබ්බා වගේම 9 මීටර් පයිලට් ලඩර් එකක් තියෙන එක අපි යූස් කරන්නේ නැති නිසා ලෑෂින් කරලා ටාපෝලින් කවරින් කරලා තියෙන්නේ ඒක යූස් කරන්නේ නැති නිසා නැත්නම් මෙතන යූස් කරන්න අමාරුයි මෙන්න මේක තියෙන නිසා මේ ස්ප්‍රෙඩ් එකක් ගන්න අමාරුයි ඉතින් ස්ප්‍රෙඩ් එක එතනින් මේකෙන් ස්ප්‍රෙඩ් එක අරගෙන මේකෙන් පාස් කර කර දාන්න අමාරු නිසා අපි මේක පාවිච්චි කරන්නේ නැහැ මෙන්න මේ වගේ තියෙන කන්ඩිෂන් එක තමයි අපේ ස්ටාර්බෝඩ් සයිඩ් එකේ තිබ්බේ ගොඩක් මහන්සි වෙලා ඒවලට ඉතින් මෙතන තියෙනවා මේ අපේ ක්‍රොසින් ඩෙක් එක මම ක්‍රොසින් ඩෙක් එක පෙන්නන්න තියෙන්නේ මේක නෙමෙයි මම පයිලට් ලඩර දාලා තියෙන ක්‍රොසින් ඩෙක් එක පෙන්නන්න ඉතින් ඔය විදිහට තමයි මේ අපේ නැවේ පෝට් සයිඩ් එක තියෙන්නේ ඉතින් රේඩිය වැටෙනවා ගොඩක් මොකද දැන් හවසනේ මේ හවස 4:00 කිට්ටුයි ලස්සනයි හවසට බලද්දි
අද ඩොල්ෆින්ස්ලා හිටියා මේ පැත්තේ. දැන් උදේ හිටියා, දැන් නෑ. ගොඩක් හිටියා උදේ ඩොල්ෆින්ස්ලා. මේ හරි දැන් ඒ කට්ටිය නෑ. මේ දින මේ ක්‍රොසින් දෙක ගාව මෙතන තියෙනවා රීෆර්ස් එකක් තමයි. මේ දිනේ මං අර ඉස්සල්ලා කිව්වා අපි 6 මීටර් පාවිච්චි කරන පයිලට් කරනවා තමයි. ඉතින් මෙතන තියෙන්නේ ඒකත් අපි ඩෑෂින් කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තියෙනවා රීෆර්ස්. ඉතින් මේ රීෆර්ස් වල අපි ටෙම්පරේචර්ස් බලන්න ඕනේ, අපි චෙක් කරන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා අපේ මේ රීෆර් එකේ තියෙන්න ඕන කූලින්, ඒ කියන්නේ අපේ වැලියු එකක් තියෙනවා නේ. වැලියු එක මෙතන තියෙනවා, චෙක් කරනවා අපේ AD ළඟට. ඉතින් කොහොමද තියෙන්නේ? තමයි උතන තියෙන්නේ. මේ සුදු පාට තියෙන්නේ අපේ රීෆර් කන්ටේනර්ස්. ඒ ඔක්කොගෙම ටෙම්පරේචර්ස් බලන්න ඕනේ වොච් එකෙන් වොච් එකට වැඩ කරනවාද නැත්නම් කාගෝ එක ඩැමේජ් වෙන නිසා. ඔය විදිහට තමයි අපේ ක්‍රොසින් ඩෙක් එක තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි අර චිපින් කරලා ප්‍රයිම ඇප්ලයි කරලා තමයි මේ තියෙන්නේ දැන්. ඉතින් මෙතනත් අර වගේම තියෙනවා මේ අපේ පයිලට් ස්ටේෂන් එක. ඉතින් ඒකෙත් අපි මේ වගේම තමයි, කිසි වෙනසක් නැහැ. ෂේප් ඒ වගේමයි. ඉතින් මේ පැත්තේ ඒ විදිහටම තියෙනවා මේ ඇකොමඩේෂන් ලඩර් එක. එකත් අර විදිහටම තමයි ඔපරේට් කරන්නේ. මේ ලෑෂින් රිලීස් කරලා ෆ්ලැග් කරලා තමයි අපි ලඩර් එක අපි පියර් එකට දෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අපේ නැවේ මේ ඩෙක් එක තියෙන්නේ. ඉතින් මම පොඩ්ඩක් අවසර පොඩ්ඩක් අද රවුම දාන්න ආවා. ඉතින් මේ ඉරිදා නිසා අද වැඩ නැහැ. ඉරිදා නිසා ෆ්‍රී. මේ කට්ටියම දැන් රෙස් කරනවාද, මොකද දවස් 6ක් එක දිගට වැඩන. ඉතින් ඩෙක් එකේ වැඩ කරන කට්ටිය. ඉතින් ඒ නිසා ගෝසන් නොයිස් ඒ බීලා වැඩ නිසා අද රෙස් කරනවා කට්ටියම. දැන් ඔක්කොම සමහරවිට දැන් කන්න ඇවිල්ලා ඇති. දැන් කට්ටියම ඉතින් අපේ නෑ ඉන්නේ ඉන්දුනීසියෙන් ඉන්නේ ක්‍රූ එකට. ඔෆිසර්ස්, ඉන්ජිනියර්ස් ඔක්කොම කොරියන්ස්ලා ඉන්නේ. ඉතින් කැඩෙට් මම එන්ජින් කැඩෙට් විතරයි ඉන්නේ ලංකාවේ කෙනෙක්ට. මම තමයි අපේ ඩෙක් එක තියෙන්නේ. ඔන්න ඉතින් ඩෙක් එකේ ලයිට් දාලා තියෙන්නේ. දැන් බොහෝ දුරට චීෆ් ඔෆිස් එන්න තියෙනවා. මේ ඩෙක් ලයිට් චෙක් කරන්න. චීෆ් ඔෆිස් හැමතිස්සෙම ඩෙක් ලයිට් චෙක් කරනවා. ඉතින් ආවත් පස්සෙන් යන්න ඕනේ වෙලාවට. ලයිට් 5ක් 6ක් අනිවාර්යෙන් අතේ තියාගෙන යන්න ගොඩක් දවස්වලට. මොකද මේ ලයිට් වලට ගොඩක් වතුර එනවා. ඉතින් වතුර ආවම මේ ලයිට් වැඩ නැති වෙනවා. ඉතින්නේ වැඩ නැහැ. ඔය දැන් බොහෝ දුරට මාරු කරන්න ඕනේ දැන්. ඉතින් මං ආපහු ඉන්නේ ස්ටාර්බෝඩ් සයිඩ් එකේ. ඔය පේන කලින් view එක තමයි තියෙන්නේ. ගොඩක් ලස්සනයි. ඉතින් මෙහෙම ඉඳලා බලන්න සීමන් කෙනෙක් වෙලාම එන්න ඕනේ. ඉතින් ඩෙක් එකේ ඔය දේවල් ටික තමයි ඉතින් මට පෙන්වන්න තියෙන්නේ. ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම මේ වින්ඩෝස් එක ගැන පොඩි වීඩියෝ එකක් දාන්නම්. කොහොමද අපි ඒක ඔපරේට් කරන්නේ කොහොමද කියලා. මොකද අලුතෙන් එන්න ඉන්න කෙනෙක්ට OS කෙනෙක්ට හරි AB කෙනෙක්ට හරි ඩෙක් කෙනෙක්ට හරි ටිකක් හරි වැදගත් වෙයි. මොකනවාද ඒකේ පාර්ට්ස්, කොහොමද අපි ඒක පොඩ්ඩක් ඔපරේට් කරන්නේ, දේවල් දැනගෙන ඉන්න එක ගොඩක් හොඳයි. ඉතින් ඔහොම තමයි අපේ ඩෙක් එකේ තත්ත්වය.
එනදී ආය වීඩියෝ එකකින් හම්බෙමු